ආ සාරියට විතරක් නෙමෙයි. ගවුමටත් ලස්සනයි. ඒ විතරක් නෙමෙයි ආදරණීයතරව චිත්‍රපටියෙත් ලස්සනටම ඉන්නවා. කාලේ මේ කාලේ පුරාවටම මට ආදරය කරන පිරිස අඩු වුණේ නැහැ හැමදාම වැඩි වෙන එක තමයි සිද්ධ වුණේ. ඉතින් හරිම සතුටුයි අපි ආසාවෙන් හරිම ආදරෙන් කරපු වැඩක්. ලොකු සපෝට් එකක් ලැබුණා. මොකද එහෙම ලැබුණේ නැත්තම් මං හිතන්නේ අද මේ වගේ ලස්සන අවුට්පුට් එකක් ලැබෙන්නේ නැහැ. ආදරණීයතරව ප්‍රීමියර් එකේ එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් රංගන දායකත්වය කරන ශනුද්‍රී ඉන්නවා අපිත් එක්ක. ශනුද්‍රී ආ සාරියට විතරක් නෙමෙයි. ගවුමටත් ලස්සනයි. ඒ විතරක් නෙමෙයි ආදරණීයතරව චිත්‍රපටියෙත් ලස්සනටම ඉන්නවා. ඉතින් චිත්‍රපටය ගැන මොකද හිතෙන්නේ? බොහොම ස්තුතියි. චිත්‍රපටිය ගැන ඇත්තටම දැන් තමයි ගොඩක් දේවල් හිතෙන්නේ. මොකද අද තමයි මෙච්චර ලොකු පිරිසක් තියටර්ස් 3ක් ෆුල් වෙන්න පිරිසක් එක්ක චිත්‍රපටිය නරඹුවා. ඉතින් හොඳ හරිම පොසිටිව් ෆීඩ්බැක් එකක් ලැබුණා. ඉතින් හරිම සතුටුයි අපි ආසාවෙන් හරිම ආදරෙන් කරපු වැඩක් මේ විදියට ලස්සනට ප්‍රේක්ෂකයන් අතරට ආපු එක ගැන. ඉතින් ශනුද්‍රී මේක ඔයා ඇතුළු සාරංග ටීම් වර්ක් එකක හොඳ නිර්මාණයක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ එළියට. ඉතින් ඒ ටීම් වර්ක් එක කරනකොට ඒ ටීම් වර්ක් එකෙන් හම්බෙච්ච සපෝට් එක කොයි වගේද? ඔව් ඇත්තටම සාරංගයි ඇතුළු අපේ යුනිට් එකද අපේ ක්‍රූ එක අපේ හැම ඩිපාර්ට්මන්ට් එකකින්ම අපේ ආටිස්ට්ලාගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. මොකද එහෙම ලැබුණේ නැත්තම් මං හිතන්නේ අද මේ වගේ ලස්සන අවුට්පුට් එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ හැම කෙනෙක්ගේම උපරිම චිත්‍රපටියට ලබා දුන්නා. ඉතින් හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. ආදරෙන් හැමදෙනාම මතක් කරනවා. ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සංගීතා. ඉතින් එයාගෙනුත් හොඳ සපෝට් එකක් හම්බුණා කියලා අපිට දන්නවා. ඉතින් පොඩ්ඩක් අපි ඒකත් මතක් කරොත්. ඔව් අනිවාර්යයෙන්ම සංගීතක් කියන්නේ මම මීට අවුරුදු 25කට කලින් පළවෙනිම රඟපාපු ප්‍රධාන නිලිය. ඉතින් අද මට රිදීතරයකට බෙදා ගන්න ලැබෙනවා අයත් එක්ක ආයෙත් සැරයක්. ඉතින් මං හිතන්නේ අත්දැකීම හරිම කලාතුරකින් මං හිතන්නේ කෙනෙක්ට ලැබෙන අත්දැකීමක්. ඉතින් මං හරිම වාසනාවන්තයි. එයා වගේ ලස්සන දැවැන්ත චරිතයක් එක්ක ආදරණීය තරවක් චිත්‍රපටියට පෙනී සිටින ලැබෙන ගැන. ඉතින් ශනුද්‍රීගේ අවසාන වශයෙන් මම අහන ප්‍රශ්නේ ඉතින් ශනුද්‍රී තමයි සෑහෙන්න කැපකිරීම කරලා හිමින් ආපු සාර්ථක ගමනක්. කලා ශාස්ත්‍රයෙන් වගේම ඒ වගේම සෝෂල් මීඩියා වලත් ඉතම සෑහෙන්න රසික පිරිසක් ඉන්නවා. ඉතින් අපි ඒ අයවත් මතක් කරන්න මේක අවස්ථාවක් කරගමු නේද? ඔව් මට ඇත්තටම මේ කාලේ පුරාවටම මට ආදරය කරන පිරිස අඩු වුණේ නැහැ හැමදාම වැඩි වෙන එක තමයි සිද්ධ වුණේ. ඉතින් මම හිතනවා ආදරණීය තරුවක් නැරඹුවට පස්සේ ආදරය කරන පිරිස දෙගුණ තෙගුණ වෙයි. පද්මා සිරියල් කියලා දෙන්නට ආදරය කරන පිරිසක් වෙනම හැදෙයි. ඉතින් හැමදාම මේ දෙන සපෝට් එකට බොහොම ස්තුතියි. ඉතින් අපි ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරමු මේ චිත්‍රපටය නරඹන්න කියලා. ඔව් ඉතින් ඔයගොල්ලන්ට අද ඉඳන් ලංකාවේ ඉන්න හැමදෙනෙක්ටම ලංකාව පුරාම සිනමා ශාලාවල් වලින් ආදරණීය තරුවක් නරඹන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ විවිධ රටවල් වල ඉන්නවා නම් විවිධ රටවල් වලට අපි ආදරණීය තරුවක් අරගෙන එන්න සූදානම්. ඉතින් ශනුද්‍රී බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්න. ශනුද්‍රී ඉදිරියට කරන්න තියෙන සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපගේ YouTube නාලිකාවේ සුබ.